හෙලෝ ගයිස් ඔන්න ඉතින් අද vlog එකෙන් මම ඔයගලන්ට කියන්නේ අපි කොහොමද අපේ මෙඩිකල් ෆැකල්ටි අවුරුදු 20 රෙඩි වුණේ කියලා. ඔන්න මේ තමයි අපේ කපල් ඩාන්ස් එකේ බොයිස් ඩාන්ස් එකේ ලොකු ටීචර්. මේ ඉන්නේ යාගේ ඇසිස්ටන්ට්. එතකොට මේ ඉන්නේ ට්‍රැඩිෂනල් ඩාන්ස් එකේ මෑෂප් එකේ ලොකු ටීචර්. ඉතින් එහෙනම් අපි බලමු දැන් මේ ටීචර්ලා යටතේ අපි කොහොමද අපේ ඩාන්ස් ප්‍රැක්ටිස් කරේ කියලා. Hey! Helicopter, helicopter. ආසට පිඹිනා ඉරන් කලියා මුලවට Bruh, bruh, bruh. Yummy. බයිට් එක ගන්න දැන්න. Jom jam dia aku terima kali dulu. ඔයාලට දැන් සරමත් එක්ක නටන්න තියෙන එක ගැන මොනවද කියන්න තියෙන්නේ? දන්නේ ඉතින් සරම එක්ක බලන්න ඕන මෙතන. නැත්නම්
සරම බලන්න අනිවාර්යෙන් සරම බලනවා ඔව් අනිවාර්යෙන් බලන්න නේද මේ ඔමේ ඔයාලගේ සැඟවුණු ප්ලෑන් එක සරම ගලවන එකනේ අපේ අපිට වැඩ ඇර තියෙනවා කරනවා අයියෝ උමාය වරද්දනවානේ මේ ගෑල් ළමයි ඉතින් අපිට ගගහ තමයි වැඩ ගත්තේ What the dog doing? Wow. දැන් කරන්ට සිදු ගන්න මේ කවුද මෙහෙම නෙමෙයි එහෙම තමයි මම අතට එහෙම කරා එහෙම ලස්සන නැද්ද ඒ මෙහෙමද ලස්සන මෙහෙමද ලස්සන මෙහෙම ආ නෑ මෙහෙම එන්නේ සොම්බිලා හරි අපේ ළමයි කොච්චර මහන්සියලා ප්‍රැක්ටිස් කරනවද සෝගේ නෑ උගන්නනවා බන්ද ඊට ඩාන්ස් එක කතයි
ඒක ඔපර පිවිඤ්ඤාලා මම දැන් යට මොනවද කියන්නේ ඒ මොකද්ද බං ඊයේ ගෙම්බි නට මොකුත් නටනවා ඔය දොස්තරලා බං ඔය දොස්තරලානේ තාටි bye have a great time නිවැරදිව ලීයක් කපන ආකාරය අපේ සත්සර මහත්තයා විසින් අපිට කියලා දෙනවා දැන්. බලමු අපි කොහොමද කපන්නේ කියලා. මෙන්න මේ ආකාරයට ගන්න ඕන බා. කියන්න බා විස්තරේ. මුලින්ම මචං ලීය වෙන්නේ එහෙම අඳා ගන්නවා. ඊට පස්සේ උඩ ඉර ගන්න. ඉරටම කපන්නේ චුට්ට වැඩි කරලා කපන්න මොකද වෙනේව කියන්න බැරි ඉන්නේ. එහෙම හරියට මිලට කපපන් නැත්තම් කියලා වෙනවා. මේක බැලූ බැල්මට ලිඳලාක සංගමයක් වගේ පෙවුනට මේක ඇත්තටම මෙතන මේ වැඩක් වෙන්නේ. ඔයාලට පේනවනේ. මේ මොනවාද මන්ද කියලා ඇහුන්නේ නැහැ. මේ පේනවනේ. කොල්ලෝ මෙතන මහන්සිලා වැඩ කරනවා එක වචනයක් නැහැ. එක වචනයක් කතා කරන්නේ නැහැ. නේද මෙතන බලන්න එක වැඩයි කරන්නේ. එක වැඩයි වේ. තනිකර ලිඳලාක සංගමේ වගේ. පොඩි වැඩයි දෙන්නේ පොඩි වැඩයි ඒකත් නාම ඔව් පිළියෙල දෙන්න ගාලේ ඔලියා වද දෙනවා සෙනිත වැඩ කරනවා වගේ ඉන්න සෙනිත. හරි සෙනිත හොඳට ඇක්ට් කරනවා. ඔහොම කරගෙන යන සෙනිත තව තප්පර 5කට සුපර්වයිස් කරන්න ඇවිල්ලා දෙන්නේ. කොහොමද අපේ වැඩ හොඳයිද කියලා බලලා ඇවිල්ලා කියන්න හොඳේ අපිට. තොරණේ වැඩේ ඉවරුණාට පස්සේ අපිට තිබ්බ බෑක් ඩ්‍රොප් එක ගන්න. ඉතින් බෑක් ඩ්‍රොප් එක ගන්න හැටි ත්‍රා එළි වෙනකන් ඉඳලා කොහොම හරි ඉවර කරලා තමයි අපේ බෝඩින් වලට ගියේ. මම ගැම්මට ඉවර කරා අපි. රෑ 12 වැඩ කළා. ජය වේවා.
ඉතින් ඊළඟට අපිට තිබ්බ බෑක්ඩ්‍රොප් එකේ තීන් දෙක ගන්න වැඩි. ඒකත් ඊළඟ දවසේම අපි පටන් ගත්තා. එහෙනම් අලුත් අවුරුදු දවසේ මොකද උනේ කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු.